ආයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ ශරීරයේ ඇතුළතින්ම පිරිසිදුව තියාගන්න වැඩ කරන ඇත්තදම පුදුම හිතන පද්ධතියක් ගැන. හිතන්නකෝ අපේ ශරීරය ඇතුළෙත් හරියට නගරයක් පිරිසිදු කරනවා වගේ හරිම කාර්යක්ෂම අපද්‍රව්‍ය කළමනාකරණ සේවාවක් තියෙනවා. මේකට තමයි අපි කියන්නේ බහිස්රාවීය පද්ධතිය කියලා. කවදා හරි හිතලා තියෙනවද හැම තත්පරයක් ගානෙම අපේ ශරීරය ඇතුලේ හැදෙන අපද්‍රව්‍ය වලට මොකද වෙන්නේ කියලා? ඇත්තටම මේ පද්ධතිය තමයි ඒ ලොකු ප්‍රශ්නෙට උත්තරේ. හිතන්නකෝ මේ පද්ධතියෙන් නැත්තම් මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා. හොඳයි එහෙනම් අපි දැන් මේ ගමන පටන් ගමු. මුලින්ම බලමු මේ සම්පූර්ණ පද්ධතියම එක බැල්මෙන් කොහොමද පේන්නේ කියලා. මේ පද්ධතිය හරියටම වැඩ කරන්නේ ප්‍රධාන අදියර තුනක් යටතේ. එකක් තමයි රුධිර සැපයුම. ඊළඟට ඒ රුධිරයේ තියෙන අපද්‍රව්‍ය පෙරලා ඉවත් කිරීම. අන්තිමටම ඒ වෙන් කරගත්ත අපද්‍රව්‍ය ශරීරයෙන් පිට කරන්න ප්‍රවාහණය කරලා ගබඩා කරන එක. අපි දැන් මේ ගමනේ හැම පියවරක් දිහාම බලමු. හරි. අපේ ගමනේ පළවෙනි සහ වැදගත්ම නැවතුම. ඒ තමයි වකුගඩු. අතරම කිව්වොත් මේ පද්ධතියේ සුපිරි වීර දෙන්න තමයි මේ. දැන් අපි මේ වකුගඩුව ඇතුළටම ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. හිතාගන්නකෝ මේක හරියට හරිම සංකීර්ණ අති නවීන පිරිපහදු මධ්‍යස්ථානයක් වගේ කියලා. ඔක්කොම ලොකු වැඩ ටික සිද්ධ වෙන්නේ මෙතන. පුදුම හිතෙන කාරණාව තමයි මේ පොඩි අවයව දෙක එකතු වෙලා දවසකට රුධිර ලීටර් 180ක් විතර පෙරණ එක. ඒකෙන් හිතාගන්න පුරුවන්නේ මේකේ තියෙන කාර්යක්ෂමතාවය. ඉතින් මේ දෙවන්ත පෙරීමේ වැඩේ සිද්ධ වෙන්නේ හරිම සරල පියවර තුනකින්. බලන්න මුලින්ම අපද්‍රව්‍ය පිරුණු රුධිරය වෘක්කීය ධමනිය දිගේ වකුගඩුවට ඇතුල් වෙනවා. ඊළඟට වකුගඩුව කියන මේ පුදුම ෆිල්ටරේ ඒකින් අනවශ්‍ය ජලය, ලවණ සහ අනික් අපද්‍රව්‍ය ටික වෙන් කර ගන්නවා. අවසාන පියවර විදියට සම්පූර්ණයෙන්ම පිරිසිදුුනුලේ වෘක්කීය ශිරාව හරහා ආයමත් ශරීරයටම යනවා. මෙතනදි තමයි මේ ක්‍රියාවලියේ තියෙන පුදුමය දකින්න ලැබෙන්නේ. බලන්නකෝ මේ වෙනස වකුගඩුවට ඇතුල් වෙන රුධිරයයි එළියට එන පිරිසුදු රුධිරය අතර තියෙන පැහැදිලි වෙනස. ඒත් කතාව එතනින් ඉවර නෑ. වකුගඩු වලට උඩින්න වාඩි වෙලා ඉන්න තවත් හරිම වැදගත් අසල්වැසියෙක්. අපි පොඩ්ඩක් බලමු ඒ කවුද කියලා. මේ ඉන්නේ අධිවෘක්ක ග්‍රන්ථි. හැබැයි ඒක දෙයක් පැහැදිලිව මතක තියාගන්න ඕන මේ ග්‍රන්ථි බහිස්රාවීය පද්ධතියට අයිති නෑ. මේවා හරියට ශරීරයේ හෝමෝන පාලනය කරන පාලක මැදිරිය වගේ සම්පූර්ණයෙන්ම වෙනස් වැඩක් කරන්නේ. සරලවම කිව්වොත් මේ අධිවෘක්ක ග්‍රන්ථි වලින් තමයි අපේ පරිවෘත්තීය ක්‍රියා, රුධිර පීඩනය, ඒ වගේම අපි ආතතියට ප්‍රතිචාර දක්වන විදිය පාලනය කරන හෝමෝන නිපදවන්නේ. මේක මේ මාතෘකාවට අමතරව දැනගෙන ඉන්න වටිනා කරුණක්. හරි, අපි ආයෙමත් අපේ ප්‍රධාන ගමනට එකතු වෙමු. දැන් ප්‍රශ්නේ තමයි වකුගඩු වලින් පෙරලා වෙන් කරගත්ත මේ අපද්‍රව්‍ය ඊළඟට කොහටද යන්නේ? මෙන්න මේකට උත්තරේ මුත්‍රාවාහිනි. මේවා හිතන්නකො හරියට වකුගඩුවේ ඉඳලා ඊළඟ නවතුමට යන කෙලින් පයිප් දෙකක් වගේ කියලා. කිසිම සංකීර්ණ දෙයක් නෑ. කෙලින්ම අපද්‍රව්‍ය ටික පහළට ගෙනියන එක තමයි කාර්යය. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ගමනේ අවසාන අදියරට. ඒ කියන්නේ අපද්‍රව්‍ය ගබඩා කරලා ශරීරයෙන් පිට කරන කොටසට. මෙන්න මේ තමයි අපේ ගබඩා ටැංකිය. ඒ කියන්නේ මුත්‍රාශය. ඒකේ ප්‍රධානම කාර්යය තමයි ශරීරයෙන් පිට කරන්න කලින් මුත්‍රා ටික තවකාලිකව රඳවා ගන්න එක. ගබඩා ටැංකියෙන් පස්සේ තියෙන පිටවීමේ කපාටය. ඒ කියන්නේ මුත්‍රා මාර්ගය. මේකෙන් තමයි අපද්‍රව්‍ය ශරීරයෙන් සම්පූර්ණයෙන්ම පිට වෙන්නේ. ඔන්න එතකොට තමයි මේ මුළු ගමනම අවසන් වෙන්නේ. හරි. එහෙනම් අපි මුල ඉඳන් අගටම මේ සම්පූර්ණ ගමන එක හුස්මට ආයෙත් සැරයක් මතක් කරගමු. බලමු හැමදේම හරියට මතකද කියලා. මුලින්ම අපද්‍රව්‍ය එක්ක රුධිරය එනවා. ඊළඟට වකුගඩු වලින් ඒක පෙරෙනවා. තුන්වෙනියට පිරිසිදුලේ ආයමත් ශරීරයට යනවා. ඊට පස්සේ වෙන් කරගත්ත අපද්‍රව්‍ය මුත්‍රාවාහිනී දිගේ පහළට යනවා. පස්වෙනි පියවර මුත්‍රාශය ගබඩා වෙනවා. අවසාන වශයෙන් මුත්‍රා මාර්ගයෙන් ශරීරයෙන් පිට වෙලා යනවා. හරිම පැහැදිලි නේද? මේකෙන් තීරණ වැදගත්ම දේ තමයි මේක නිකන් ක්‍රියාවලියක් නෙවෙයි. මේක අපේ ශරීරය නිරෝගීව තියාගන්න දවසේ පැය 24ෙම කිසිම විවේකයක් නැතුව වැඩ කරන පුදුම විදියට එකට සම්බන්ධ වෙලා වැඩ කරන පද්ධතියක්. ඉතින් මේ හැමදේම අවසානයේ පොඩක් හිතන්න මෙච්චර පුදුම විදිහට වැඩ කරන මේ අභ්‍යන්තර පද්ධතිය නිරෝගීව තියාගන්න අපිට දිනපතාම කරන්න පුළුවන් සරල දේවල් මොනවද? මේක අපි හැමෝම අපෙන් අහගන්න ඕන ප්‍රශ්නයක්.